ආයිබෝවන් ඔබ සියලු දෙනාටම. ඉතින් මේ දිනවල බොහොමයක් තරඟ විභාග ගැසට්ටුලා තියෙනවා. ඉතින් IQ කියන විෂය මේ සෑම තරඟ විභාගයකම පාහේ අනිවාර්ය විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න අද ඉඳන් බලාපොරොත්තු වෙනවා තරඟ විභාග වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ සියලුටම සියලු දෙනාටම පොදුවේ මොන තරඟ විභාගයකට මුහුණ දුන්නත් IQ ගැළපෙන IQ පාඩම් මාලාවක් මේ විදිහට අපේ YouTube channel එක හරහා පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපේ පාඩම් මාලාව එක්වන්න බලාපොරොත්තු වෙන අය අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා අපේ වීඩියෝ දාපු ගමන්ම ඔයගොල්ලෝ ළඟටම ගෙන්වා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා, ඒ වගේම දුම්රිය ස්ථානාධිපති අධිකරණ කළමනාකරණ සේවා, අධිකරණ ලිපිකරු, ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, නීති ප්‍රවේශ විභාගය, ඒ වගේම BOC, RDB බැංකු විභාග යන විභාග සෑම එකකම පාහේ මේ IQ කියන විෂය අනිවාර්ය විෂයක් වෙලා තියෙනවා. මේ විෂය අනිවාර්යෙන් සමත් වෙන්න ඕන ඔයගොල්ලන්ට විභාගේ සමත් වෙන්න නම්. හොඳයි. ඉතින් මේ පාඩම් මාලාව අද පළවෙනි වීඩියෝ එක මේ විදිහට ආරම්භ කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් අපේ තරඟ විභාග අත්වල කියන group එකට WhatsApp group එකට සම්බන්ධ වෙලා මේ පාඩම් මාලාවට අදාළ ටියුට් ලබා ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මේ YouTube වීඩියෝට අදාළ description එකේ තියෙනවා අපේ WhatsApp group එකේ link එක. ඒ තියෙන link එක touch කරලා ඔයගොල්ලන්ට පුළුවන් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා මේ පාඩම් වලට අදාළ ටියුට්ස් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ විදිහට ඔයගොල්ලන්ට අපේ WhatsApp group එකට add වෙන්න අමාරු නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ මගේ WhatsApp දුරකථන අංකය 071 31 54 988 මේ WhatsApp අංකයට WhatsApp message එකක් මට එවන්න පුළුවන්. group එකට join වෙන්න ඕන කියලා ඔයගොල්ලෝ එවන්න WhatsApp message එකක්. එතකොට මට පුළුවන් ඔයගොල්ලන්ව මගේ මේ තරඟ විභාග අත්වල WhatsApp group එකට add කරගෙන ඒ tips ඔයගොල්ලන්ට ලබා දෙන්න. අද දවසේ ආරම්භ කරන මේ පාඩම් මාලාවට අදාළ ටියුට් එකත් ඒ විදිහට WhatsApp group එක තුළ add වීම තුළින් මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. හොඳයි, එහෙනම් අපි අද දවසේ මේ විදිහට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දුර, කාලය හා වේගය කියන පාඩම. කුමන තරඟ විභාග ගත්තත් IQ ප්‍රශ්න පත්‍ර වල අනිවාර්යයෙන්ම මේ දුර, කාලය, වේගය කියන මාතෘකාව යටතේ ප්‍රශ්න අන්තර්ගත වෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු මේ වගේ ගැටලු අපිට විසඳ ගන්න තියෙන කොහොමද ලේසිම ක්‍රම කියලා. අපි මුලින්ම මේ වගේ ගැටලු වල ස්වභාවය හඳුනගමු. අපි මේ වේගය කියන දේ කොහොමද මනින්නේ කියලා මුලින්ම බලමු. වේගයක් යම් වස්තුවක හෝ යම් පුද්ගලයෙක්ගේ හෝ වේගයක් අපිට මැනගන්න පුළුවන්. ඒ වස්තුව යම් කාල සීමාවක් තුළ ගෙවා ගිය දුර ඒ අදාළ කාලයෙන් බෙදලා. හරි, මම ඒකම තමයි මෙතනත් දීලා තියෙන්නේ. හරි, වේගය සමාන වෙනවා යම් කාල සීමාවක් තුළදී ගමන් කළ දුර ප්‍රමාණය ඒ ගත වුණු කාලයෙන් බෙදලා. හරි, මේ වේගය අපි ආකාර දෙකකට ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරනවා. අපි සාමාන්‍යයෙන් පොඩි දුරක් පොඩි කාලයක් තුළ ගමන් කළාම මේ වේගය මනින්නේ මෙන්න මේ විදිහට. පොඩි දුරක් පොඩි කාලයක් තුළ ගමන් කළාම සාමාන්‍ය පොඩි දුරක් කියන්නේ අපි සාමාන්‍ය කිලෝමීටර් වගේ දුරක් නෙමෙයි. මීටර් වලින් කියන්න පුළුවන් දුර ප්‍රමාණයක්. එතකොට අපි මෙතෙන්ට ගන්න දුර මීටර් වලින්. කාලය අපි තත්පර වලින් ගන්නවා. තත්පර කියන්නේ අපි s කියලා ගන්නවා. හරි, දුර මීටර වලින් සහ කාලය තත්පර වලින් මැනලා අපි වේගය සමහර වෙලාවලදී ප්‍රකාශ කරනවා. සාමාන්‍යයෙන් පොඩි දුරක් පොඩි කාලයක් තුළ ගමන් කරාම තමයි මේ මීටර සහ තත්පර කියන මිනුම් දෙක ගන්න. හරි, එතකොට මීටර සහ තත්පර වලින් අපි මේ විදිහට වේගය ලබා ගත්තාම අපි කියනවා තත්පරයට මීටර කියලා. ms ඍණ 1 කියලා එක සංකේතවත් කරනවා. මොකද්ද? තත්පරයට මීටර කියලා අපි වේගය ප්‍රකාශ කරනවා. තත්පරයට මීටර. මේකට අදාළ උදාහරණයක් ගන්නවා යන්නේ. අපි හිතමු කිසියම් පුද්ගලයෙකුගේ වේගය උන්න අපිට බලන්න අවශ්‍යලා තියෙනවා. මේ පුද්ගලයා ගියේ මීටර් 120ක දුර ප්‍රමාණයක්. මීටර් 120ක දුර ප්‍රමාණයක් වොන්න ගමන් කළා කියලා හිතමු. එහෙනම් මම දුර කියන එකට ගන්නේ මීටර් 120. හරි, ඒක බෙදන්න ඕන. මේ මීටර් 120ක දුර ප්‍රමාණය යන්න මෙයාට තත්පර 61 කාලයක් ගියා. එහෙනම් කාලය තත්පර 60ක්. අපි නම් බෙදන්න ඕන තත්පර 60. බලන්න 120 60න් බෙදුවාම කීයද? 120ට 60 2යි. එහෙනම් ඔන්න එයාගේ වේගය අපිට ප්‍රකාශ කරන්න පුළුවන් 120 බෙදෙන 62යිනේ. තත්පරයට මීටර් 2යි කියලා එයාගේ වේගය මෙන්න මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම වැඩි දුරක්
වැඩි කාලයක් තුළ ගමන් කළාම අපි වේගය මනින්න මෙන්න මේ මිනුම් දෙක ගන්නවා. දුර මනින්නේ අපි එතකොට කිලෝමීටර වලින් වැඩි දුරක් නිසා, ඒ වගේම කාලය වැඩි දුරක් නිසා වැඩි කාලයකුත් යන නිසා කාලය මනින්න අපි පැය කියන මිනුම ගන්නවා. හරි. එතකොට අපිට මේ කිලෝමීටර් ප්‍රමාණය පැය වලින් බෙදුවාම ලැබෙන මිනුමට අපි කියනවා පැයට කිලෝමීටර් කියලා. එහෙනම් අපිට පැයට කිලෝමීටරුත් ඔන්න පැයට කිලෝමීටරුත් අපිට ගන්න පුළුවන් වේගය කියන දේ මනින්න. පැයට කිලෝමීටර. ඔන්න උදාහරණයක් අපි බලන්නයි යන්නේ. ඔන්න යම් පුද්ගලයෙක් අපි හිතමු කිලෝමීටර් 120ක දුරක් ගියා. කිලෝමීටර් 120ක දුරක් ගියා. එතකොට අපි ඔන්න දුරට ගන්නේ කිලෝමීටර් 120යි කියලා. මෙයාට මේ කිලෝමීටර් 120ක දුර යන්න පැය අපි හිතමු පැය 3ක කාලයක් ගත වුණා කියලා. පැය 3ක කාලයක්. එතකොට අපි ඒක බෙදන්න ඕන පැය 3. එතකොට 120 3ෙන් බෙදුවාම අපි දන්නවා 40යි කියලා. එතකොට උත්තරේ ඔන්න 40යි. පැයට කිලෝමීටර වලින් තමයි අපි එතකොට උත්තරේ දක්වන්නේ. එතකොට ඔන්න මේ පුද්ගලයාගේ වේගය පැයට කිලෝමීටර 40යි. එහෙනම් ඔන්න අපි වේගය මනිනාකාර දෙකක් තියෙනවා. තත්පරයට මීටර වලින් සහ පැයට කිලෝමීටර වලින්. තත්පරයට මීටර වලින් අපි මනින්නේ සාමාන්‍යයෙන් පොඩි දුරක් මීටර වලින් ප්‍රකාශ කරන්න පුළුවන් පොඩි දුරක් වගේ දෙයක් තමයි අපි තත්පරයට මීටර වලින් වේගය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම පැයට කිලෝමීටර වලින් අපි වේගය ප්‍රකාශ කරන්නේ ලොකු දුරක්, වැඩි දුරක්, වැඩි කාලයක් තුල ගමන් ගත්තාම ඒ දෙක පදනම් කරගෙන අපි පැයට කිලෝමීටර වලින් අපි වේගය ප්‍රකාශ කරනවා. ওই දෙක ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන. හොඳයි. මම කලින් කිව්වා වේගය මනිනාකාර දෙකක් තියෙනවා කියලා පැයට කිලෝමීටර වලින් සහ තත්පරයට මීටර වලින් කියලා. අපි බලමු දැන් මේ පැයට කිලෝමීටර වලින් යම් වේගයක් දුන්නාම ඒක අපට අවශ්‍යතාවය අනුව තත්පරයට මීටර වලට හරවගන්නේ කොහොමද කියලා. ඒක තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. එහෙනම් පැයට කිලෝමීටර වලින් දීලා තියෙන වේගයක් කොහොමද අපි තත්පරයට මීටර කරගන්නේ කියලා අපි බලමු. හොඳයි. එහෙනම් ඔන්න ඒ ආශ්‍රිතව තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි මෙන්න මේක. අපේ ටියුට් එකේ මේ ප්‍රශ්න මේ විදිහටම සඳහන් වෙනවා. පළවෙනි ප්‍රශ්නේ හැටියට පැයට කිලෝමීටර් 36ක වේගය තත්පරයට මීටර වලින් ලියන්න කියලා දක්වන්න කියලා අපිට කියනවා. හොඳයි. මෙතනින් තියෙන එතකොට ඔන්න පැයට කිලෝමීටර් වලින් මේ 36 කියන එක දීලා තියෙනවා. පැයට කිලෝමීටර් 36යි කියලා. ඒක අපි එහෙනම් මොනාගේද දක්වන්න ඕන? තත්පරයට මීටර වලින්. තත්පරයට මීටර වලින්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට දක්වන්න කියනවා. ms ඍණ එකෙන් දක්වන්න කියනවා. අපි මෙන්න මේ විතරයි මේ වගේ ගැටලුවක් හදන්නේ. ඕනෑම පැයට කිලෝමීටර වලින් දීලා තියෙන මිනුම තත්පරයට මීටර වලට හරවන්න අපි කරන්න ඕන පුංචි දෙයක්. ඒ තමයි අපිට දුන්නු මෙන්න මේ පැයට කිලෝමීටර කියන වේගය අපි ගුණ කරන්න ඕන 18න් 5 කියන මෙන්න මේ භාගය. හරි? අපට ඕනෑම පැයට කිලෝමීටර මේ වේගයක් දුන්නාම ඒක 18න් 5න් ගුණ කරොත් අපට ලැබෙනවා මොකද්ද? තත්පරයට මීටර වලින් ඒ වේගය. හරි? එහෙනම් අපිට කිව්වේ මෙන්න මේ පැයට කිලෝමීටර 36ක වේගය තත්පරයට මීටර කරන්න කියලා තත්පරයට මීටර වලින් දක්වන්න කියලානේ. එහෙනම් අපි මෙන්න මේ 36 ගන්නවා. 36 අරගෙන මොකද කරන්න ඕන? මේක තියෙන්නේ මේ පැයට කිලෝමීටර වලින් 18න් 5 කියන මෙන්න මේ භාගයෙන් ගුණ කරන. එතකොට 18 පීටන්නේ යට 5 පීටන්නේ උඩ. එතකොට මේ යට තියෙන එකට උඩ තියෙන ඕනෑම සංඛ්‍යාවක් අපිට කපා ගන්න පුළුවන්. 5 හෝ 36 කපා ගන්න පුළුවන්. එතකොට බලන්න 18යි 36යි දෙකටම 18 ඒවා තියෙනවා. 18ට 18 ඒවා 1යි 36ට 18 ඒවා 2යි. දැන් ඔන්න අපි මේ යට තියෙන මේ 18 එක කරගත්තා. දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ඉතුරුනේ උඩ සංඛ්‍යා දෙක ගුණ කරන්නයි තියෙන්නේ. දෙවරක් 5 කීයද? 10යි. එහෙනම් ඔන්න අපි 10 කියලා උත්තරේ ගත්තා. දැන් අපි කෙලින්ම තත්පරයට මීටර වලට හරවගෙන තියෙනවා නම් ms ඍණ එක දානවා. හරි. එහෙනම් පැයට කිලෝමීටර් 36 කියන වේගය තත්පරයට මීටර වලින් ගත්තොත් තත්පරයට මීටර 10යි. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔන්න දුම්රියක් පැයකට කිලෝමීටර් 36ක දුරක් යනවා නම් පැයක් ඉවර වෙද්දී කිලෝමීටර් 36ක දුරක් යන්න පුළුවන් නම් මේ කෝච්චියට තත්පරයක් ඉවර වෙද්දී යන්න පුළුවන් මීටර් 10ක දුර ප්‍රමාණයක් කියන එකයි ඒකේ තේරුම වෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න අපේ නිබන්ධනයේ තියෙන දෙවෙනි ගැටලුව පැයට කිලෝමීටර් 54ක වේගයෙන් ගමන් කරන බස් රථයක්
තත්පරයට ගමන් කරන මීටර ප්‍රමාණය කොහොමද කියලා අහනවා. ඔන්න බස් රථයේ වේගය දීලා තිනවා පැයට කිලෝමීටර් 54යි කියලා. මෙන්න මේක තමයි මේ විදිහට තමයි අපිට වේගය දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ මේ බස් රථය තත්පරයට ගමන් කරන මීටර ප්‍රමාණය. ඒ කියන්නේ තත්පරයට මීටර. මේක නේද කියන්නේ අහන්නේ. හරි. එහෙනම් අපි මේ විදිහට දුන්නු වේගය මේ විදිහට පරිවර්තනය කරන්න 18න් 5න් ගුණ කරනවා කියලා කිව්වා. එහෙනම් අපිට දුන්නු වේගය තමයි පැයට කිලෝමීටර් 54. හරි. ඒක එහෙනම් තත්පරයට ගමන් කරන මීටර ප්‍රමාණය නැත්නම් තත්පරයට මීටර කරන්න අපි මොකද කරන්නේ? මේ දුන්නු පැයට කිලෝමීටර් වේගය 18න් 5න් ගුණ කරනවා. එහෙනම් 54 ගුණ කරනවා 18න් 5න්. හොඳයි. මම කලින් කිව්වා මේ 18 යට තියෙන 18 උඩ තියෙන කැමති සංඛ්‍යාවෙන් කියන්නේ බෙදෙන සංඛ්‍යාවකින් කපා ගන්න පුළුවන් කියලා. 18 18 ඒවා 1යි 57ට හොඳට හිතලා බලන්න 18 ඒවා 3ක් තියෙනවා. 18 18 ඒවා 1යි 57 18 ඒවා 3යි. දැන් මෙතන එක නිසා අපිට ගැටලුවක් නෑ. උඩ සංඛ්‍යාවත් එක කෙලින්ම ගුණ කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. 3 වරක් 5 15යි. එතකොට මේ 15 දැන් ආවේ මෙන්න මේ තත්පරයට මීටර වලින්. එතකොට මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? මේ කියපු බස් රථය තත්පරයක් ගත වෙද්දී මීටර 15ක් මේ බස් රථයට යන්න පුළුවන් කියන එක. එහෙනම් ඒකමනේ අපෙන් ඇහුවේ තත්පරයට ගමන් කරන මීටර ප්‍රමාණය. නම් තත්පරයට ගමන් කරන්නේ මීටර 15යි. එතකොට අපි උත්තරේ වෙන්නේ මීටර 15යි කියන එක. තත්පරයට ගමන් කරන මීටර ප්‍රමාණයයි අපෙන් ඇහුවේ. හොඳයි. මේ වගේ ගැටලු අපට අනිත් ආකාරයටත් අහනවා. ඒ කියන්නේ තත්පරයට මීටර වලින් අපට වේගය දීලා ඒක පැයට කිලෝමීටර වලින් අහන අවස්ථාවලුත් තියෙනවා. හරි. ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද බලමු තත්පරයට මීටර වලින් දුන්නු වේගය පැයට කිලෝමීටර වලට හරවගන්නේ කියලා. හොඳයි. දැන් මෙතනදී ගුණ කරන්න ඕන මේ තත්පරයට මීටර වලින් දීලා තියෙන මිනුම ගුණ කරන්න ඕන. අපි කලින් ගත්තු භාගයෙන් නෙමෙයි. ඒකේ උඩයි යටයි මාරු කරලා. ඒ කියන්නේ පරස්පරයේ භාගයක උඩයි යටයි මාරු කරාම අපි කියන පරස්පරය කියලා. පරස්පරය තමයි ගුණ කරනවා. කලින් අපි ගත්තේ 18න් 5නේ. දැන් අපි ගන්න ඕන 5න් 18න්. හරි? එහෙනම් 5න් 18න් ගුණ කරොත් ඔන්න තත්පරයට මීටර වලින් දීලා තියෙන මිනුම නැවත අපිට පැයට කිලෝමීටර වලට හරව ගන්න පුළුවන්. හොඳයි. අපි එහෙනම් ඒ ආශ්‍රිත ගැටලුවක් බලමු. අපේ ටියුට් එකේ තුන්වෙනි ගැටලුව තමයි එතකොට තත්පරයට මීටර 35ක වේගය පැයට කිලෝමීටර වලට හරවන්න කියලා. හොඳයි. මම කිව්වා ක්‍රමය මොකක්ද කියලා. තත්පරයට මීටර වලින් දුන්නොත් ඒක 5න් 18. ඒ කියන්නේ අපි කලින් ගත්ත භාගයේ පරස්පරයෙන් ගුණ කරොත් නැවත පැයට කිලෝමීටර වලට හරව ගන්න පුළුවන් කියලා. හොඳයි. එහෙනම් අපිට මෙන්න තත්පරයට මීටර වලින් වේගය 35 දීලා තියෙනවා. තත්පරයට මීටර 35 කියලා. ඒක අපි එනම් පැයට කිලෝමීටර කරගන්නේ 35 අරගෙන 5න් 18 කියන භාගයෙන් තමයි ගුණ කරන්නේ. හරි. හරිම ලේසි. අපිට මේ දෙක උඩ යට මාරු වෙන එක විතරයි වෙන්නේ. හරි. එහෙනම් බලන්න මේ දෙකම අපිට 5න් බෙදා ගන්න පුළුවන්. මේකට 5 1යි මේකට 5 7යි. දැන් මේක එක වුණා. දැන් මේ සංඛ්‍යා දෙක ගුණ කරගත්තා නම් අපිට උත්තරේ එනවා. 18 වරක් 7. 18 වරක් 7. 7ක් 8 කීයද 56න් 6 දැම්ම 5ක් ඉතිරි 7ක් 1 7යි අර ඉතිරි 5යි 12යි. එහෙනම් ඔන්න 126ක් කියලා එනවා. එහෙනම් ඔන්න උත්තරේ පැයට කිලෝමීටර 126යි. පැයට කිලෝමීටර 126යි. එතකොට මේකෙන් අදහස් කරන්නේ තත්පරයට මීටර 35ක් යන්න පුළුවන් වාහනයකට තත්පරයක් ගත වෙද්දී මීටර 35ක් යන්න පුළුවන් වාහනයකට පැයක් ගත වෙද්දී කිලෝමීටර පැයක් ගත වෙද්දී හරියන පැය එකක් ගත වෙද්දී කිලෝමීටර 126ක දුර ප්‍රමාණයක් ගමන් කරන්න පුළුවන් කියන එකයි. හොඳයි. එහෙනම් අපේ ටියුට් එකේ ඊළඟ ගැටලුව කියන්නේ 4 වෙනි ගැටලුව උන්න තියෙනවා. අමල් තත්පරයට මීටර 5ක වේගයෙන් පාපැදියක් පදී නම් ඔහු පැයක් ඇතුළත යන දුර ප්‍රමාණය කිලෝමීටර කොපමණද? හරි. මෙයා තත්පරයට එයාට යන්න පුළුවන් මීටර 5ක්. ඒ කියන්නේ එයාගේ වේගය තත්පරයට මීටර වලින් කිව්වොත් තත්පරයට මීටර 5යි. එහෙනම් අපෙන් අහන්නේ එයා පැයක් මේ පාපැදිය පදින මේ කියන පැයක් ඇතුළත යන දුර ප්‍රමාණය කිලෝමීටර කොච්චරද කියලා. ඒ කියන්නේ පැයට කිලෝමීටර කොච්චරද කියලා යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දුන්නු වේගය පැයට කිලෝමීටර කරාම අපිට කෙලින්ම මේකට උත්තරේ එනවා. මම කිව්වා මෙන්න මේ භාගයෙන් ගුණ කරන්න කියලා තත්පරයට මීටර වලින් දුන්නු වීමක් පැයට කිලෝමීටර කරන්න. එහෙනම් 5 අරගෙන ඔන්න ගුණ කරනවා 5න් 18 කියන භාගයෙන්.
හරි. එතකොට මේ පාට 5/1යි මේ පාට 5/1යි කියලා අපිට බෙදා ගන්න පුළුවන්. එතකොට ඔන්න මේ 1 මේ 8න් ගුණ කරාම මෙතන එකක් මේ ඇත්තටම කැපිලා එන්නේ 1 වරක් 18 18යි කියලා එනවා පැයට කිලෝමීටර වලින්. හොඳයි. එහෙනම් ඔන්න අපෙන් ඇහුවේ උන්ට පැයක් ඇතුළත යන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර කීයද කියලා නේ. එහෙනම් එයාට පැයක් ඇතුළත යන්න පුළුවන් දුර ප්‍රමාණය කිලෝමීටර් 18යි කියලා අපට උත්තරේ දක්වන්න පුළුවන් වෙනවා. හොඳයි. ඊළඟට මම දැන් ඔය මූලික දේවල් ඔයගොල්ලන්ට කියලා දුන්නාට පස්සේ දැන් බලාපොරොත්තු වෙන ඔන්න මේ වේගය සමානයි දුර බෙදීම කාලය කියන මේ සූත්‍රයේ භාවිතයන් කීපයක් ගැන. අපිට එතකොට මේකෙන් වේගය හොයාගන්න පුළුවන් දුර කාලයෙන් බෙදලා. ඒ වගේම මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ දෙක ගුණ කළොත් අපි යම් අවස්ථාවක වේගයයි දුරයි කියන මිනුම් දෙක අපිට දීලා තිබ්බොත් ඒ දෙක ගුණ කරොත් අපිට පුළුවන් මෙන්න මේ දුර කියන එක හොයාගන්න අපිට පුළුවන්. මොකක්ද යම් අවස්ථාවකට අපිට දුර දෙන්නේ නැතුව වේගයයි කාලයයි කියන මිනුම් දෙක දුන්නොත් ඒ දුන්නු දෙක ගුණ කරොත් අපිට පුළුවන් මෙන්න මේ දුර කියන එකට උත්තරේ ලබා ගන්න අපිට පුළුවන්. ඒ වගේම තව භාවිතයක් තියෙනවා. ඔන්න මම නැවතත් මේ සූත්‍රයේම ලියනවා මේ වේගය වෙන සූත්‍රයේ අපට පුළුවන් මේ දුර කාලයෙන් බෙදලා අපි වේගය හොයන්නේ. මේ සූත්‍රය යම් අවස්ථාවක අපට යම් ගැටලුවක මෙන්න මේ කාලය දෙන්නේ නැහැ. කාලය අපට හොයා ගන්න වෙනවා. හැබැයි අපට ඒ කාලය ගත වුණු දුර දෙනවා. ඒ කාලයට අදාළ දුර දෙනවා. ඒ වගේම වේගයක් දෙනවා. ඒ දෙක දීලා කාලය හොයන්න දුන්නොත් අපි කරන්න ඕන මෙන්න මේ දුන්නු දුර මෙන්න මේ වේගයෙන් බෙදන්න ඕන. මෙන්න මේ දුන්නු දුර මෙන්න මේ වේගයෙන් බෙදන්න ඕන. එතකොට අපිට කාලය කියන එකට උත්තරේ ලැබෙනවා. එහෙනම් මොකද්ද මේ සූත්‍රයේ භාවිත දෙක? ඔන්න මම නැවතත් කියනවා. යම් අවස්ථාවක අපිට දුර දන්නේ නැති වුනහම අපට වේගයයි කාලයයි දීලා දෙනවා නම් මේ වේගය සහ කාල දෙක ගුණ කරලා අපිට පුළුවන් දුර කියන එකට උත්තරේ ලබා ගන්න. ඒ වගේම යම් අවස්ථාවක කාලය දෙන්නේ නැතුව දුර සහ වේගය දුන්නාම මේ දුන්නු දුර මේ පැත්ත තියෙන වේගයෙන් බෙදලා අපිට පුළුවන් මෙන්න මේ නොදන්න කාලය කියන එක හොයා ගන්න. එහෙනම් අපි ඒ ආශ්‍රිත ගැටලු කීපයක් ඊළඟට විසඳලා බලමු. එහෙනම් ඔන්න නිශ්චල වස්තුන් පසු කිරීම යටතේ අපට හම්බෙන පළවෙනි ප්‍රශ්නය අංක 5 තමයි අපේ ටියුට් එකට අදාළ ප්‍රශ්න අංකය වෙන්නේ. පැයට කිලෝමීටර 90ක වේගයෙන් ගමන් කරන දුම්රියකට නිශ්චලව සිටින මිනිසෙකු මුණ ගැසී. එම දුම්රියේ දිග මීටර් 200ක් වේ නම් එම දුම්රියට මිනිසා පසු කිරීමට ගතවන කාලය කොපමණද කියලා අහනවා. ඔන්න දුම්රියක් තියෙනවා. මේක හිතමු අපි දුම්රිය. මේ දුම්රියට හමු වෙනවා නිශ්චලව සිටින මිනිසෙක්. ඒ කියන්නේ මේ මිනිසා ගමන් කරන්නේ එකතැන අතර වෙලා ඉන්නේ. හරි. ඔන්න මේ දුම්රියේ දිගත් අපිට දීලා තියෙනවා මීටර 200යි. ඒකට මිනිසා ගමන් කරන්නේ දුම්රිය තමයි ගමන් කරන්නේ. ඒ වගේම දුම්රියේ වේගයත් අපිට දුන්නා පැයට කිලෝමීටර් 90යි කියලා. පැයට කිලෝමීටර් 90ක වේගයෙන් තමයි යන්නේ කියලා. එහෙනම් මේ දුම්රියට මේ පැයට කිලෝමීටර් 90ක වේගයෙන් යන මීටර් 200ක දුම්රියට මෙන්න මේ මිනිසා පහු කරලා යන්න කොච්චර කාලයක් ගත වේද කියලා යකින් අහන්නේ. හරි. දැන් අපි දන්නවා මෙන්න මේ වේගය හොයන සූත්‍රය. අපි ඒකේ භාවිතයන් ගැන කතා කරා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. හරි. දැන් අපි ඕකෙදි ඇත්තටම මොකක්ද දන්නේ නැත්තේ? මොකක්ද අපිට හොයන්න කියන්නේ? කාලය කොපමණද? මේ බලන්න මේ කාලය කොපමණද? මෙන්න මේ මිනිස්සව පහු කරන්න ගතවන කාලය කොපමණද කියලා යහන්නේ. ඒතකොට මෙන්න මේ කාලය තමයි දන්නේ නැත්තේ. බලන්න මම කලින් කිව්වා මෙන්න මේ කාලය දන්නේ නැත්තා දුර බෙදන්න ඕන මොකෙන්ද? වේගයෙන් කියලා. හරි. දුර බෙදන්න ඕන වේගයෙන් කියලා. හරි. දැන් අපිට ඇත්තටම දුර දීලා තියෙනවද වේගය දීලා තියෙනවද කියලා අපි බලන්න ඕන. බලන්න වේගය නම් හරි. වේගය පැයට කිලෝමීටර් 90යි. හරි. වේගය අපිට දීලා තියෙනවා පැයට කිලෝමීටර් 90යි කියලා. ඒක හරි. දුර දීලා තියෙනවද? ඔව් දුර කො? දුර වෙන්නේ මේ දුම්රියේ දිග. මේ දුම්රියේ දිග ප්‍රමාණයනේ මේ මිනිසගාවෙන් ඇදිලා යන්න ඕන. ඒක තමයි ඒතකොට දුර වෙන්නේ. හරි. ඒතකොට දුර මීටර් 200යි. හැබැයි මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. දැන් අපි වේගයයි දුරයි දන්නම වුණාට අපිට වේගය දීලා තියෙන්නේ බලන්න පැයට කිලෝමීටර් වලින්. පැයට කිලෝමීටර් වලින් දීලා තියෙන්නේ. අපිට දුර දීලා තියෙන්නේ මීටර් වලින්. හරි. බලන්න මෙතනදී වේගය ප්‍රකාශ කරන්න නම් තියෙන්නේ කිලෝමීටර් කියන දුරමණිනේ ඒකකය. නමුත් මේ දුම්රියේ දුර දීලා තියෙන්නේ අපිට මීටර වලින්. එහෙම හරියන්නේ නැහැ. මේක අපි එකම තත්ත්වයට පරිවර්තනය කරගන්න ඕන. අපි මේකයි කරන්න ඕන.
මෙන්න මේ දැන් වේගය පැයට කිලෝමීටර් වලින් දුන්නා. දුර දුන්නේ නමුත් මීටර වලින්. දුර මීටර වලින් දුන්නා නම් කාලය එන්නේ මොනවාගෙන්ද? හරි. අපි මීටර සම්බන්ධ කරන්නේ තත්පර වලට නේද? තත්පරයට මීටර කියලා සම්බන්ධ කරන්නේ නේද? එහෙනම් දුර මීටර වලින් දුන්නා නම් කාලය එන්නේ තත්පර වගේ පුංචි ප්‍රමාණයකින්. හරි. ඒ නිසා අපිට මෙන්න මේ දුන්නු වේගය අපි මෙහෙම තියාගෙන හරියන්නේ නැහැ. මේක අපි තත්පරයට මීටර කරගන්න ඕන. පැයට කිලෝමීටර වලින් තියෙද්දි අපිට මේ ගාන හදාගන්න බෑ. මොකද අපිට දුර දුන්නේ මීටර වලින්. හරි. දුර දුන්නේ මීටර වලින්. ඒ වගේම මෙන්න මේ මිනිසා උපසු කරලා යන්න පැය වගේ කාල වලින් වෙලාව යන්නේ නැහැ. මෙච්චර වේගෙන් යන දුම්රියකට අනිවාර්යයෙන්ම තත්පර වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ නිසා ඔන්න දුර දුන්නේ මීටර වලින්. ඒ වගේම දුර මීටර වලින් දුන්නා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ මිනිසා පහු කරන තත්පර වගේ සුළු වෙලාවක් තමයි යන්නේ. ඒ නිසා මෙන්න මේ දුන්නු වේගය මේව තියාගෙන හරියන්නේ අපි තත්පරයට මීටර බවට පරිවර්තනය කරගන්න ඕන. මතක ඇති අපි කලින් තත්පරයට මීටර බවට හරවගත්තා. එහෙනම් අපි මෙන්න මේ පැයට කිලෝමීටර වලින් දුන්නු වේගය තත්පරයට මීටර කරගන්න ඕන මුලින්ම. ඒකට අපි මොකද කරන්නේ? මේ දුන්නු පැයට කිලෝමීටර වලින් දුන්නු වේගය මම කිව්වේ මොනා කරන්න කියලා තත්පරයට මීටර කරගන්න 18න් 5 කියන භාගයෙන් ගුණ කරන්න හැමතිස්සෙම. හරි. හොඳයි. මේ 18යි 90යි දෙකම අපිට 18න් බෙදන්න පුළුවන්. 18ට 18 ඒවා 1යි 90ට 18 ඒවා 5යි. දැන් මෙතන එක තියෙන ප්‍රශ්නයක් නෑ. මේ දෙක ගුණ කරනවා 5 වරක් 25යි. එතකොට ඔන්න අපිට තත්පරයට මීටර වලින් වේගය ආවා. එහෙනම් මේ දුම්රියේ වේගය තත්පරයට මීටර වලින් ප්‍රකාශ කරොත් තත්පරයට මීටර 25යි. එහෙනම් අපිට දැන් කිසි ගැටලුවක් නැතුව මෙන්න මේ වේගයට මේ 90 ගන්නේ නැතුව මේ තත්පරයට මීටර 25යි කියන වේග මිනුම ගන්න පුළුවන්. ඒකවල කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මේ දත්ත එකිනෙක එකම එක කියන්නේ ඒකවල තියෙනවා. හරි. එහෙනම් ඔන්න අපි දැන් ගමු වේගය ඔන්න කීයකට වේගයට අපි ආදේශ කරගන්නවා තත්පරයට මීටර 25යි කියන වේගය. මේ වේගය ඉස්සරහින් මම 25 ලියා ගන්න. එතකොට සමානයි දුර අපට දුන්නේ කොච්චරයි කියලාද? මේ දුම්රියේ දිගනේ දුර වෙන්නේ නේද? හරි. දුර මීටර 200යි. ඔන්න 200 ලිව්වා. බෙදීම කාලය. හරි. දැන් ගැටලුවක් නැහැ. මේ පැත්ත තත්පරයට මීටර වලින් තියෙන්නේ. මේ දිග දුර තියෙන්නේ මීටර වලින් දෙකම ගැටලුවක් නැහැ. හරි මම කිව්වා එහෙනම් මෙන්න මේ කාලය දන්නේ නැති වෙද්දි මෙන්න මේ පැත්තේ තියෙන සංඛ්‍යාව මේකෙන් බෙදන්න කියලා. එහෙම නැත්නම් දුර වේගයෙන් බෙදන්න කියලා. 225න් බෙදන්න. හරි. 225 කීයද? 125 4 නම් 225 8යි. එහෙනම් ඔන්න කාලයට උත්තරේ අපට එනවා 225න් බෙදුවාම 8යි කියලා. ඒතකොට කාලය 8යි කියලා ආවේ මොනවාද? පැය 8ද? එහෙම නැත්නම් තත්පර 8ද? ඒක අපි හොයාගන්න ඉපැයි. දැන් අපි වේගය ප්‍රකාශ කරේ මෙන්න මේ වේගය 25 ගත්තේ තත්පරයට මීටර වලින්. එතකොට කාලය ඉන්නේ තත්පර වලින්. පැය සම්බන්ධයක් දැන් නැහැ. හරි. එහෙනම් තත්පර 8යි කියලා තමයි අපි උත්තරේ තියන්නේ. එහෙනම් මේ දුම්රියට මෙන්න මේ දිගක් තියෙන මෙන්න මේ වේගයෙන් යන දුම්රියට මේ මිනිස්සව පහු කරලා යන්න තත්පර 8ක වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඔක තමයි අවසාන උත්තරේ. හොඳයි. මෙන්න එනම් 6 වෙනි ප්‍රශ්න අපේ ටියුට් එකේ තියෙන පැයට කිලෝමීටර 90ක වේගයෙන් ධාවනය කරන දුම්රියකට නිශ්චලව සිටින මිනිසෙකු සම්පූර්ණයෙන් පසු කර යාමට තත්පර 5ක කාලයක් ගත වෙනා එම දුම්රියේ දිග කොහොමද කියලා අහනවා. හරි. ඔන්න අර වගේම දුම්රියක් අපිට දීලා තියෙනවා. මේ දුම්රියේ වේගය අර කලින් කියපු දුම්රියේ වේගයමයි පැයට කිලෝමීටර 90ක වේගයක්ම තමයි. ඒ වගේම නිශ්චලව ඉන්නවා එක තැනක ඉන්නා මිනිසෙක් මෙයා පසු කරන්න මේ දුම්රියට තත්පර 5ක වගේ කාලයක් තමයි ගත වෙනවා කියලා කියන්නේ. එහෙනම් තත්පර 5ක වගේ කාලයක් මේ දුම්රියට ගත වෙනවා නම් මේ දුම්රියේ දිග කොච්චරක් වෙන්නේ නැතිද කියලායි අපින් අහන්නේ. හරි. දිග කොච්චරක් වෙන්නේ නැතිද කියලායි අපින් අහන්නේ. හරි. අර සූත්‍රෙම මම ගන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. දැන් අපි දන්නේ නැත්තේ මොකක්ද කියලා බලමු. හරි. දැන් අපෙන් අහන්නේ ඇත්තටම දුම්රියේ දිග. ඇත්තටම මෙතනදී අපි දුම්රියේ දිග කියලා ගන්නෙ මේ තුනෙන් මොකක්ද? මේ දුර කියන එක නේද? හරි. මෙන්න මේ දුර වෙන්නේ මෙන්න මේ දුම්රියේ දිග ප්‍රමාණය තමයි මෙන්න මේ ගැටලුවට අදාළ දුර ප්‍රමාණය වෙන්නේ. දුම්රියේ දිග. මෙන්න මේ දුම්රියේ දිග ප්‍රමාණයෙන් මෙතන යන්න ඕන මේ මිනිසා ගාවින් පහු වෙලා ඒ දිග ප්‍රමාණය යන්න තමයි තත්පර 5ක් ගත වෙන්නේ. එතකොට ඔන්න
දුර තමයි අපට හොයන්න තියෙන්නේ. දුර කොපමණද කියලා, දිග කොපමණද කියලා නේ අහුවේ. හරි. එහෙනම් මොකද කරන්න ඕන? මම කිව්වා මේ උඩ එක ගන්න නැති වෙදි මේ දෙක ගුණ කරන්න කියලා. නේද? හරි. එහෙනම් මේ දෙක අපි දන්නවද? ඔව් වේගය අපි දන්නවා පැයට කිලෝමීටර වලින් දීලා තියෙනවා. කාලය කාලයක් දන්නවා තප්පර 5ක් තමයි මේ මිනිස්සු පහු කරන්න යන්නේ. හරි. හැබැයි කාලය දීලා තියෙන තප්පර වලින්. වේගය දීලා තියෙන්නේ පැයට කිලෝමීටර වලින්. එතකොට එතන තියෙන්නේ පැයනේ. මේ පැයට කිලෝමීටර කියත් තියෙන්නේ පැය. මෙතන වේගය මේ කාලය දීලා තියෙන තප්පර වලින්. හරි. එතකොට එහෙම හරියන්නේ නැහැ. අපි මේකත් අර විදිහටම මෙන්න මේ පැයට කිලෝමීටර වලින් දීලා තියෙන වේගය තත්පරයට මීටර බවට පරිවර්තනය කරවා ගන්න ඕන. හරි. කලින් වගේමයි කලින් විසඳපු විදිහටමයි 90 අරගෙන පැයට කිලෝමීටර වලින් තියෙන 90 අරගෙන තත්පරයට මීටර කරන් 18න් පයින් ගුණ කරනවා. අපි කලිනුත් ගුණ කරා 18 18 ඒවා 1යි 90 18 ඒවා 5යි 5 25යි පැයට කිලෝමීටර තත්පරයට මීටර 25යි කියලා උන්නේ නේද? එහෙනම් මේක තමයි අපි දැන් මේ සූත්‍රයට ආදේශ කරන්න ගන්න. වේගය එතකොට අපි 90යි කරන්නේ මේ ගන්නේ 25යි කියලා. ඔන්න වේගය 25යි. දුර ඒක අපි දන්නේ ඒක තමයි හොයන්න කියන්නේ. දුර කියන්නේ දුම්රියේ දිග. ඒක තමයි අපි හොයන්න ඕන. කාලය බලන්න. කාලය තත්පර 5ක කාලයක් තමයි ගත වෙන්නේ. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? මේක දන්නේ නැහැ. මේ දෙක එහෙනම් ගුණ කරනවා. 25 වරක් 5 ගුණ කරලා බලන්න. 125යි නේද? හරි. එහෙනම් ඔන්න අපිට දිග එහෙම නැත්නම් දුම්රියේ දිග තමයි අපි දුර කියලා ගන්නේ. දුම්රියේ දිග එනවා එන 25 වරක් 5 ගුණ කරලා බලන්න 125යි. මොනාගෙන්ද එතකොට එන්නේ මීටර වලින්ද කිලෝමීටර වලින්ද? නෑ දැන් කිලෝමීටර එක සම්බන්ධයක් නෑ. අපි මෙතන තත්පරයට මීටර්නේ කරගත්තේ. එතකොට මීටර වලින් තමයි උත්තරේ එන්නේ. මීටර 125ක දුරක් තමයි එහෙනම් මේ දුම්රියේ දිග ප්‍රමාණය වන්නේ. ඔන්න එහෙනම් අපි උත්තරේ ගත්තා. එහෙනම් ඔන්න අපි කතා කළේ ඔය වගේ ගැටලු විසඳන විදිහ අපි අද කතා කළා. එතකොට පැයට කිලෝමීටර්, තත්පරයට මීටර, ඔය වේග මිනුම් ගැන, ඒවා පරිවර්තනයන් ගැන, ඒ වගේම දුම්රියක් නිශ්චල මිනිසෙකු පසු කිරීම දුම්රියක් විතරක් නෙමෙයි ඔක අපට ආදේශ කරන්න පුළුවන් බස් රථයකට උනත් ඕනම වාහනයකට ආදේශ කරන්න පුළුවන්. යම් වස්තුවක් හෝ යම් නිශ්චලව සිටින මිනිසෙක් හෝ යම් වස්තුවක් හෝ පසු කරන්න යම් දෙයකට ගත වෙන කාලය හෝ වෙනත් දෙයක් මේ කියන තුنين එකක් හොයන විදිය තමයි අද මම ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඉදිරියට අපිට තව මේ දුර කාලය වේගය කියන මාතෘකාව යටතේ තව ගොඩාක් ගැඹුරු දේවල් ගැඹුරු ගැටම විසඳන්න තියෙනවා. ඒවා පියවරෙන් පියවර මම විසඳන්න කියලා දෙනවා. එහෙනම් අපේ මේ YouTube වීඩියෝ මාලාවත් එක්ක දිගටම ඕගොල්ලන්ට එකතු වෙන්න පුළුවන්. මේ වීඩියෝ පාඩම් ඕගොල්ලන්ගේ විභාගයේ දක්වාම අකණ්ඩව අධ්‍යයනය කරගෙන යන්න විභාගයට ශක්තියක් ලබා ගන්න. එහෙනම් නැවතත් මතක් කරන්නම් YouTube channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම like එකක් දෙන්න මේ වීඩියෝ එකට අනිවාර්යෙන්ම comment එකකුත් දාන්න ඕගොල්ලෝ වීඩියෝ එක පිළිබඳ තොරතුරු වීඩියෝ එක පිළිබඳව ඕගොල්ලන්ට දැනුණු දේ. හොඳයි. ඒ වගේම අපේ WhatsApp group එකට join වෙන්න WhatsApp group එකට join වෙන්න පුළුවන්. අපේ තියෙන videos ලබා ගන්න වගේම මේ කතා කරන videos වලට අදාළ නිබන්ධන ලබා ගන්න. ඒ වගේම මම මේ WhatsApp group එක නිතර අප්ඩේට් කරනවා. ඕගොල්ලන්ට මේ උගන්වපු දේවල් වලින් ප්‍රශ්න දානවා. ඕගොල්ලන්ට නිතර මේ ප්‍රශ්න හදලා මාත් එක්ක ඕගොල්ලන්ගේ හැකියාව දියුණු කරගන්න මාත් එක්ක ඕගොල්ලන්ට පුළුවන් ඒ ප්‍රශ්න වලට ඒ ගැටලු වලට විසඳුම් හොයලා මට ඉදිරිපත් කරන්න. මම හරි වැරදි කියලා දෙන්න. එහෙනම් අපි WhatsApp group එකට ඕගොල්ලන්ට join වෙන්න පුළුවන්. description මේ වීඩියෝ එකේ description එකේ තියෙන WhatsApp group link එක touch කරලා group එකට කෙලින්ම join වෙන්න පුළුවන්. එහෙම බැරි අයට පුළුවන් 071 31 54 988 කියන WhatsApp අංකයට message එකක් දාලා මගේ group එකට join වෙන්න WhatsApp group එක link එක ඉල්ල ගන්න පුළුවන්. එහෙනම් අද පළවෙනි වීඩියෝ එක ඉදිරියෙන් සමු ගන්නවා. නැවත අපි දෙවෙනි වීඩියෝ එක ඉදිරියෙන් හමු වෙමු. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ මාලාව දිගටම නරඹන්න. ආයිබෝන්.